උඹලා මේ කරන්නේ කෙවින්ගේ ඩීල් එකක් නේ. උඹට ඒක අපිට කියන්න අමතක වුණා. ඇත්තටම බං කෙවින් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද උඹ කෙවින්ට කෙලවන්න හදන යා බලාගෙන ඉන්න බැරිම තැන තමයි අපි මේ වැඩේ කරේ. මේක අපේ ඩීල් එක. හරිද? මොකද බං දැන් මේ වෙනකොට කෙවින් කකුලත් කඩාගෙන ඉන්නේ. මේ ගැන කෙවින් චූටි දෙයක්වත් දන්නේ නැහැ. තේරුණාද? කියන්නේ උඹ කෙලවන්න හදන ඉවරයක් නැහැ නේ බං මේ වගේ. අපිට ඒක බලාගෙන ඉන්න බැරුව තමයි මේ දේ කරේ. තේරුණාද? අනිත් එක තමයි බං මේකේ වගකීම අපේ අතේ තියෙන්නේ. මොකද වරු කිසි දෙයක් දන්නේ නැහැ. ඌ කිසි දෙයක් දන්නේ නැහැ. මොකද මේකේ ප්ලෑන් අපි ගැහුවේ. එහෙමනේ. අනිත් එක තමයි උඹ මේ පොලිසියට ගිහිල්ලා පැමිණිලි එහෙම දානවා නම් ඒ පැමිණිල්ල අපිට දාපන්. මොකද මේ අපේනේ ප්ලෑන් එක. හැබැයි ඉතින් ඊට කලින් පොලිසිය එන්න කලින් විනාඩියකට කලින් අපි ගත්තර වීඩියෝ එක මුළු ඉන්ටර්නෙට් එක පුරාම අර සෝෂල් මීඩියා පුරාම ඉතින් හැම තැනම වෛරල් වෙයි. ඊට පස්සේ තමයි අපි ඉර යන්නේ. එහෙම නේ? අනික නුරාන් එමුණාට පස්සේ කෙනෙක්වත් පොලිසියට එනවනේ බං. උර අපි තුන් හතර දිනාට මෙතන එකට පොලිසිය ඉරේට වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඉතින් මේක මතක තියාගන්න. අපිට තියෙන චෝදනාවට වඩා ඔබට තියෙන චෝදනාව බරපතලයි. එතකොට අපිට වඩා කාලයක් ඔබට ඉරේ ඉන්න වෙයිවා. ඒ නිසා ඉතින් එහෙම කරන්න එපා. දැන් අපි යාළුවෝ කිව්වනේ. මට කියපන්කෝ. එළියවිලෙන ගෑනු දෙනා මම මොනවද කියන්නේ කියලා. ඒක උඹට බලා ගන්න පුළුවන්. ඒක උඹ බලාගෙන යන්න. ඒක මෙහෙමයි. දැන් මෙහෙන අභිමානකින් ජීවත් වෙච්ච පිරිමියෙක් නේ නේද ලොකු ෂෝ එකක් දාගෙන බොරු කඩ ෂෝ දාලා එන නිකන් එන තත්ත්වයක් පෙන්නගෙන එන පම්පෝරේ ඩයල් එකක් කියලා අනිත් ඒව උඹ ගාව තියාගනින්. එහෙම අර උඩු කේඩු තිබ්බර ගතිගුණ ටිකක් තියාගනින්. ඒව නැති කරගන්න එපා. ඒක උඹට අර තිබ්බ අභිමානය නැති වෙනවනේ. ඒව ටික තියාගනින්. ගෑනු දෙන්නා මං හිතනවා උඹට ෂේප් කරගන්න පුළුවන් කියලා. දැන් මොන මගුලක්ද මං කරන්න කියන්නේ? මොකුත් කරන්න එපා. ඒ කියන්නේ ඔබ ඵලයන් ගිහිල්ලා උතන බැලන්ස් එකක් ගහගනි. හැබැයි මෙහෙමයි. අපි දෙය යාළුවනේ බං. ආයෙත් මං කියන්නේ ඔබ නිකන් කෙවින්ට කෙලවන්න තියා අඩුමතරම නිකන් අදහසක්වත් හිතන්නවත් එපා හොඳේ. එහෙම වුණොත් බං ඔබට වෙන්නේ මොකක්ද කියලා දන්නවනේ. දැන් අපි යාළුවෝ. අමතක කරන්න එපා. ඔබට ඕනම දෙයකටත් අපි ඉන්නවා. ඔබගේ කෙවින් ගැක්ක වෙඩින් එක දවසට ඉතින් අපි පොඩි අඩියක් ගහන ගමන් මේ ගැන කතා කරමු. අය කවදාවත් කෙවින්ට කෙලවන්න බෑ. එහෙම කෙලවුවොත් අපි හැමෝම උත් එක්ක ඉන්නවා. අය කෙලවුවොත් උඹට මීට